අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 O level paper එකේ භාග ගාන. ඉතින් අපි බලමු මේ භාග ගානට මාකි ස්කීම් එක අනුව ලකුණු දුන්නේ කොහොමද? මේ ගාන සරලව ගොඩ දාගන්නේ කොහොමද බලමු. මේක මෑත ඉතිහාසයේ ආපු හොඳ ගානක්. ඒ හින්දා හැමෝම වීඩියෝ එක ඉවරනකම් බලන්න. රයිට්. අහගෙන ඉන්න. මං ගාන තිරේ දිස්වේ ගාන හදලා හිටියනම් වඩාත් හොඳයි. රයිට්. try එකක් දෙන්න හදන්න. ඊට පස්සේ බලන්න. මෙන්න මෙහෙමයි කතාව තියෙන්නේ. ජානක තමාගේ මාසික වැටුප රුපියල් ලක්ෂයට ලක්ෂයට වඩා වැඩි වූ විට වැඩිවන මුදලට 106ක ආදායම් බදු ලෙස ගෙවයි. මෙයාගේ පඩිය ලක්ෂයට වඩා වැඩි වුණොත් 106ක ආදායම් බදු මුදලක් ගෙවනවා. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වියදම් කරයි. මම මෙතන ලියන්න. ඔන්න. ආහාර සඳහා වියදම් කරනවා 6න් එකක්. ආහාර සඳහා 6න් එකක් වියදම් කරයි. ඉතිරි මුදලින් 5න් 3ක් වෙනත් වියදම්. වෙනත් වියදම් වෙන්නේ ඉතිරි මුදලෙන් 5න් 3ක්. ඔන්න. ඔළුවට දාගන්න හොඳට. ඉතිරි මුදලෙන් 5න් 3ක්. එතකොට අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය ජානකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වියදම් කළ පසු මුළු මුදලෙන් කවර භාගයක් ඉතිරි වේද? ඒ කියන්නේ ආහාර වලට 6න් එකක් වියදම් කරාට පස්සේ ඉතිරි මුදල භාගයක් විදියට. එහෙනම් අපිට පළවෙනි ප්‍රශ්නේ හරි ලේසි. එහෙනම් මුළු මුදල මං ගන්නවා 6න් 6ක් විදියට. ඒකෙන් අඩු කරනවා කීයක්ද? 6න් එකක්. එහෙනම් එයාට ඉතිරි වෙනවා කීයක්ද? 6න් 5ක්. වැඩි ලේසි. පළවෙනි ප්‍රශ්න හරි ලේසි. මේකට ලකුණු දීලා තියෙනවා එක ලකුණක්. එක ලකුණක් දීලා තියෙනවා. රයිට්. ඒක හරිනේ. ඒක ප්‍රශ්නයක්ම නෑ. ඒක ලේසි. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජානකට ඉතිරිවන්නේ ලැබුණු මුදලෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ අර දෙකම වියදම් කරාට පස්සේ ඉතිරිවන මුදල. එහෙනම් අපි මුලින්ම හොයාගන්න ඕන මොකද්ද? වෙනත් වියදම් හොයාගන්න ඕන. එහෙනම් මම ලියනවා මෙතන දෙවෙනි ප්‍රශ්නේ මම මෙතන ලියන්නම්. වෙනත් වියදම්. වෙනත් වියදම් හොයන්න පුළුවන්. ඉතිරියෙන් 5න් 3ක්. ඉතිරිය කීයද? 6න් 5යි. ඉතිරියෙන් 5න් 3ක්. 6න් 5න් කියන්නේ මොකද්ද? අල්නා යන්න වෙනුවට දාම ගුණ කිරීම. කීයක්ද? 5න් 3ක්. බලන්න හරි ලේසි පුතේ. මේ කැපිලා යනවා, සුළු වෙලා යනවා. 3 ඒවා 1යි, 3 ඒවා 2යි. 5 ඒවා 1යි, 5 ඒවා 1යි. ඒ කියන්නේ උත්තරේ කීයද? 2න් 1යි. ඒ කියන්නේ වෙනත් වියදම් සඳහා වියදම් කරලා තියෙන 2න් 1යි. දැන් තව වියදම් කරා මොනවාද? ආහාර සඳහා වියදම් කරා 6න් 1. එහෙනම් අපි මෙතන හොයාගන්න පුළුවන් මුළු වියදම. ආහාර හා වෙනත් වියදම්. ආහාර හා වෙනත් වියදම්. ආහාර හා වෙනත් වියදම් හොයාගන්න හරි ලේසියිනේ. ආහාර වලට වියදම් කරලා තියෙන්නේ 6න් 1යි. වෙනත් වියදම් 2න් 1යි. ඒ දෙක එකතු කරා. හරි ලේසි. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න එකතු කරන්න තියෙන පොදු හරය කීයද? 6යි. 6 ගත්ත 6ට 6 ඒවා 1යි, එක් වරක් 1 1යි. දාන. 6ට 2 ඒවා 3යි, 3 වරක් 1 3යි. ඒතොර එනවා කීයද? 6න් 4යි. සරල කරාම 2කින් කැපෙනවා. ඒතොර 2කින් කැපෙනවම කීයද? 3න් 2යි. ඒ කියන්නේ මේ වෙනකොට අපි වියදම් කරලා තියෙනවා 3න් 2ක්. රයිට්. අපෙන් අහන්නේ මොකද්ද? ආහාර සහ වෙනත් වියදම් කළ පසු ඉතිරි මුදල. එහෙනම් ඉතිරිය. එහෙනම් මම මෙතනින් ලියන්නම් ඉතිරිය. ඉතිරිය එනවා මුළු වියදම දැනට ගිහිල්ලා තියෙන 3න් 2යි. එහෙනම් මුළු පඩිය මම 3න් 3 කියලා ගන්නවා. 3න් 3න් අඩු කරනවා 3න් 2ක්. ඉතිරි වෙනවා කීයද? 3න් 1ක්. 3න් 1ක් ඉතිරි වෙනවා. වැඩේ පැහැදිලි ඇති. රයිට්. ඊට පස්සේ කියන්නේ මොකද්ද? 3න් 1ක් දැන් ඉතිරි වෙලා තියෙනවා. ඔහුට දැන් ඉතිරි වන මුදල 39600යි. ඒ කියන්නේ මේ 3න් 1ක් ඉතිරිය 3න් 1යිනේ. ඒක මුදල විදිහට කීයද? 39600යි. නම් බදු ගෙවීමෙන් පසු
ලැබුණු මුදලත් ආහාර සඳහා වියදම් කළ මුදලත් අහන්න. දැන් බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදල හොයන්න පුළුවන්. මම මෙහෙන් ලියන්න. ඉතිරිය 3න් 1යි. 3න් 1 සමානයි කියද පුතේ 39600යි. 39600යි. එහෙනම් 3න් 1ක් 39600යි නම් 3න් 3ක් හොයාගන්න පුළුවන්. 39600 ගුණ කරන්න 3න්. ඒතර බිඳුවයි 6 වරක් 3 18යි එකක් ඉතුරුයි. 9 වරක් 3 27යි එකයි 28යි දෙකක් ඉතුරුයි. 3 වරක් 3 9යි දෙකයි 11. ඒ කියන්නේ මෙයා බදු ගෙව්වට පස්සේ මෙයාට ඉතුරු වෙලා තියෙන පඩිය තමයි 118800. මේ බදු ගෙව්වට පස්සේ ඉතිරි වෙන මුදල. right? ඊට පස්සේ කියනවා ඊට පස්සේ අහනවා ආහාර සඳහා වියදම් කළ මුදල. ආහාර සඳහා වියදම් කරන්නේ මේ මුදලෙන් කීයක්ද? 6න් 1ක්. ආහාර සඳහා. එහෙනම් මම මෙතන ලියනවා ආහාර සඳහා. ආහාර සඳහා කොහොමද එන්නේ? 118010න් 118800න් 6න් 1ක්. 6න් 1ක්. එතකොට මේක සුළු වෙයි අනිවාර්යෙන්ම. අපි බලමු චෙක් කරලා බලමු. 6ව 1යි මෙතන 6ව කීයක් තියෙනවද කියලා බලමු. 1ට නෑ 11ට 1යි 1 වරක් 6 6යි ඉතිරි 5යි 58ට 9යි 9 වරක් 6 54යි ඉතිරි 4යි 48ට කීයද? 8යි 8 වරක් 6 48යි එනම් බිංදු 2. එහෙනම් එනවා මෙතන කීයද? 19800යි. ඒ කියන්නේ මෙයා ආහාර සඳහා වියදම් කරලා තියෙන 19800යි රුපියල්. රුපියල් ඕනනම් දාන්න රුපියල්. හරි ඒක හරි. ඊට පස්සේ මොකද්ද? ඒක හරි. එතනට ලකුණු දීලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු දීලා තියෙනවා දෙකක්. මේකට ලකුණු දෙකක් හම්බෙලා. ඒ කියන්නේ මේකටයි මේක දෙකටම සම්පූර්ණ ගාන මේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු දෙකක් ගිහිලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 3ක් ගිහිලා තියෙනවා. මේකට 3ක් ගියා. වැඩේ පැහැදිලි ඇති. දැන් ඊට පස්සේ ඒකත් හරි අහලා තියෙනවා බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද? බදු ගෙවීමට පෙර. දැන් මේ තියෙන්නේ බදු ගෙව්වට පස්සේ වැටුප තමයි මේ තියෙන්නේ. දැන් මට ඉඩ මදි නිසා මම මේ පැත්ත මකා ගන්නවා. right? බදු ගෙවීමට පසු වැටුප තමයි මේ තියෙන්නේ. දැන් අපි right මේ ටික මකා ගන්නම් නැත්තම් මට ඉඩ මදි. අර ටික තිබ්බ නැති. හරි. දැන් බලමු ඒ කැලේ කොට දාගන්නේ කොහොමද කියලා. හරි. දැන් අපෙන් අහන්නේ බදු ගෙවීමට පෙර වැටුප. බදු ගෙවන්නේ ලක්ෂයට වඩා වැඩි වුණොත් ඒ වැඩි වෙන මුදලට 106යි. ආදායම් බදු ගෙවලා තියෙන්නේ එහෙමයි. වැඩි වෙන මුදලට 106යි. දැන් මෙයාගේ බදු ගෙවුවට පස්සේ වටිනාකම් පඩිය ඇවිල්ලා තියෙන්නේ 118800. හරි. එහෙනම් මේකෙන් අඩු කරමු ලක්ෂයක්. ලක්ෂයක් අඩු කරමු මෙයාගේ පඩිය. සමිඳු කරන්නේ. එතකොට කීයද? 0.0යි 8යි 8යි 1යි. 18800යි. මේ 18800 කියන්නේ අර අමත වැඩි වෙන මුදල තියෙන අමතර ඒ කියන්නේ ලක්ෂයට වඩා වැඩි වෙන මුදලට බදු ගෙව්වට පස්සේ තියෙන මුදල තමයි 18800. ඒ කියන්නේ රුපියල් 100යි නම් ලක්ෂයට වඩා වැඩි වුණු මුදල මෙයා බදු ගෙවන රුපියල් 6ක්. ලක්ෂයට වඩා වැඩි වුණු මුදල 100යි නම් රුපියල් 6ක් බදු ගෙවුවට පස්සේ මෙයාට ඉතිරි වෙනවා කීයක්ද? 94ක්. ඇත්තරම මෙයාට ඉතිරි වෙලා තියෙනවා බදු ගෙවුවට පස්සේ 18800ක්. මෙතන 18800ක් ඉතිරි වෙලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ බදු ගෙවුවට පස්සේ ඉතුරුණු මුදලනේ. බදු ගෙවන්න පෙර තිබ්බ මුදල හොයාගන්න මෙතන x කියලා දාගන්න දාන්න හරස් කුණ තියෙනවා. මේක සුළු කරගමු. එතකොට එනවා 100 ගුණ කිරීම 18800 සමානයි 94 ගුණ කිරීම x. දෙපැත්තම 94න් බෙදන්න. මෙයත් 94න් බෙදන්න. මේක අනිවාර්යෙන් සුළු වෙලා යයි. අපි බලමු චෙක් කරලා. දෙකෙන් කැපෙනවා. දෙකේවා කීයද? 9ට දෙකේවා 4යි 4ක් දෙක 8යි එකක් ඉතුරු 47යි. මෙතන දෙකේවා කීයද? 9යි 4යි බිංදු 2යි. right.
වැඩේ පැහැදිලිනේ. 47 ඒවා 1යි 47 ඒවා කීයද? 2යි. එතකොට 200යි මෙතන 100යි 200 ගුණ කරන්න තියෙන 100ෙන්. එතකොට 2යි 0.1යි 2යි 3යි 4යි. 4නේ. රුපියල් 20000යි. ඒ කියන්නේ ලක්ෂයට වඩා වැඩියෙන් තියෙන රුපියල් 20000. එහෙනම් මෙයාගේ වැටුප වෙන්නේ මම මෙතන ලියන්නම් අපැහැදිලිද දන්න. වැටුප වෙනවා කීයක්ද? අර ලක්ෂයයි මෙතන 20000යි 1,20,000යි. වැටුප 1,20,000යි. හරිනේ? 1,20,000යි. වැටුප 1,20,000 රුපියල්. ඔන්න ඒක හරි. ඊට පස්සේ ඒක ගොඩ. එතනට ලකුණු දෙකක් අපිට දීලා තියෙනවා. මෙතනට ලකුණු දෙකක් දීලා තියෙනවා. තව කොටසක් තියෙනවා. අපි ඒකත් බලමු. යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජානක ආදායම් බදු ගෙවීමෙන් නිදහස්. ඒ කියන්නේ සමහර කාලවල ඔය ගෙවන ආදායම් බදු ගෙවන සීමාව ඉහළ නංවනවා. ඒ වගේ මෙතන වෙලා තියෙනවා ආදායම් බදු ගෙවන සීමාව වැඩි වෙලා තියෙනවා. කීයක් වෙලාද? එතකොට මෙයා ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. නිදහස් වේ නම් ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් වෙන්නේ නැහැ. ආහාර සඳහා වියදම් කර මුදල වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල මුළු මුදලෙන් කවර ප්‍රතිශතයක්ද? මුළු මුදල මෙයාගේ පඩිය සම්පූර්ණ පඩිය 1,20,000යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මොනවාද ආදායම් බදු ගෙවන්නේ? ආහාර සඳහා අපි වියදම් කරේ කීයද? 19,800යි. එහෙනම් ප්‍රතිශතය හොයන්න 100ෙන් ගුණ කරන්න. 100ෙන් ගුණ කරන්න. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. 198 බෙදන්න තියෙන 12යි. එකට නෑ 19ට 1යි 12යි ඉතිරි 7යි 78ට 6යි 6 වරක් 12 72යි ඉතිරි 6යි 60ට 5යි. එහෙනම් 100ට 16.5යි. මේකත් හරි ලේසි. එතනටත් ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒතර තමයි ලකුණු 10 සෙට් වෙන්නේ. වැඩේ පැහැදිලි ඇති. මට එක ගාන සම්පූර්ණ බෝඩ් එකේම ගන්න තිබුණ වටිනවා. ඒ වුණාට බැරි වුණා එහෙම කමන්නේ. රයිට් වැඩේ පැහැදිලි නම් පුතේ අපි ඉස්සරහටත් මේ වගේම දානවා ගණන්. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න. අපේ YouTube channel එක subscribe කරන්න, පුළුවන් තරම් share කරන්න. අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු.